මඩනැමැති ගුවන්විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයේ පිහිටි ප්‍රදේශයෙන් මෙම සිදුවීම වාර්තා වුණා. ඒ පසුගිය අඟහරුවාදා අලුයම 3ට පමණ. ඊට පයඹතිසින් මීටර 500ක පමණ දුරකින් පිහිටි ඉස්සන් නැති කරන ස්ථානයක සිටි පුද්ගලයෙකු මෙම හඳුනානුගත් වස්තුව දැක තිබෙනවා. ඒ තනමල්විල ප්‍රදේශයේ සිට මුත්තල ප්‍රදේශයට ක්‍රමයෙන් පැමිණි බවයි ඔවුන් පවසන්නේ. දනවල පැත්තේ තමයි ආවේ. ඒක පාට එන්නේ තමයි බීචයක් වගේ. ඇවිල්ලා මෙතෙන් ඇවිල්ලා මේ බස් ආයෙත් පැත්තට ඇවිල්ලා ගියා. තාම පේන්න තියෙනවා. බීචයක් වගේ මේ එළිය පාරිගෙන මෙහෙම පාරිගෙන යනවා. ඒක තමයි මේ කතාවේ මුල අර නැතිලා තියෙනවා මේ අනාදී. ජීවිතේට පළවෙනි වතාවට අපි තමයි වගේ එළියක් දැක්කේ අපි මේ දරුවක් වගේ සාමාන්‍ය කරගෙන රැකලා තියෙනවා. මේක පෙර අවස්ථාවකදීද පුත්තලම ඉරණවිල ප්‍රදේශයටත් මෙවැනි යමක් පැමිණි බව ප්‍රදේශවාසීන් පැවසුවා. 27 වෙනිදා අලුයම 4:10ට පමණ මේ එළිය මුලින්ම දක්නට ලැබුණු බවයි ඔවුන් පැවසුවේ. බලනකොට මේක එනවා මාගේ දිශාවට කෙලිම මේ යානයක් වගේ දෙයක් තමයි හැටි වෙන්නේ. වඩ ටෝච් එක අරගෙන ටෝච් එක ගහන දුවන්න ගත්තාම ටෝච් එළියට මේක එනවා වැඩි වේගෙන්. මම හිතා ටෝච් එක නිම්මා. ටෝච් එක නිම්මලා ඊට පස්සේ දුවන්න ගත්තා. ඔක්තෝබර් මාස 8 වෙනිදා මහියංගන කෝවිලායි ප්‍රදේශයේදී අද්භූත යමක් නැත ගැටුණු බව ප්‍රදේශවාසීන් පැවසුවා. ඔහු ඒ ජංගම දුරකථනයකින් වීඩියෝ ගන්න තිබුණා. මේ දෙයක් මම දැක්කා සාමාන්‍යයෙන් මේ කාරෙන් ඩයෝඩ් ලොකු රවුමක්. මේ රවුම මේ දිනක් නෙවෙයි තිබේ සාමාන්‍ය අඩියක් පමණ විතර උස තමයි තිබෙන්නේ. මේක නිතරම යහට මෙහාට පැද්දෙනවා. කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පළ කළේ මෙවැනි අදහසක්. කුඩේ යදී යනවා නීචේ නොලේ කිව්ව බෝල් එකක් ඒක ගැන හරියම වාර්තා තියෙනවා දේවතාවනි කියලා තමයි කියනවා. දැන් අද දීපු වාර්තා ගොඩක් තියෙන්නේ හැබැයි මේකද ඉන්නේ ඒකේ පාට හතරක් විදිහට අල්සගන්නේ හැදලත් වෙනවා කියලා කියනවා. ඒක පාට කියන්න බෑ. ඇත්තටම කියාමනේ පිස්සු වගේ එකක් දෙන්න තියෙනවා. කියාමනේ වස්තු අපොක් කරේ අපිට ගන්න. බණ්ඩාරවෙල සිට වැල්ලවාය දක්වා ධාවනය වූ බස් රථයක ගමන් කළ පිරිසක් අද පෙරවරු 7:30ට පමණ දියතලාව ආසන්නයේදී බස්නාහිර අහසේ කිසියම් එළියක් දැක තිබෙනවා. දැඩි ආලෝකයක් විහිදු වූ එම එළිය විනාඩි කිහිපයකින් පසු නොපෙනී ගිය බවයි ඔවුන් ප්‍රකාශ කළේ. මෙතන අමුතු එළියක් තිබ්බා. ඒ එළිය තව ටික තව වෙන්න වැඩි වුණා. ඉර වගේ දෙයක් නිල් පාටට ලොකුවට පේන්න තිබ්බා. එනේ ඉර පායවුවොත් මේ කන්ද නිසා පේන්නේ නැහැ. ඒක ඒ පැත්තෙන් ඒ පැත්තට තමයි ගියේ. සම්පූර්ණ රවුම ඇතුලේ මේ නිකන් වතුර වගේ නිල් පාට දෙයක්. ඒක කැරකේ දෙයක් ඒ. අනෝ මොකද ගන්න? මාත් නේද? මේ කැරකේ එක වේව. බලන්න. ආවල නේද කාර්යයක් කරගන්නවා. ඉර නෙමෙයි ඉර නම මොකද? මොකද ඉන්නේ තාම කරලා ගන්නද? නෑ ඒක චල. සර්. Vamos, yo le quería no puedo darlo. Ya no están aquí. Ya, lindo de la. Me lo voy a hacer aquí. Yo le quiero cambiar y le estoy diciendo. Voy a llevar una chiquilla en el camión. Voy a quedar en la base. ¿Eh? Digila para que la vaya a ver que tiene parte. Yo me quedo aquí. Eso le den la dura de la noche. Ya vi la taca rangiada. Pero kami mungkin kita dengar follow kan aja. Ya. Kira-kira lagi. Ada yang lagi mana pe? Kira-kira lagi ada. Ini kira-kira dia ke? Kira-kira lagi teman ni. Ayo, kamu jangan. Maaf deh, ada. Ini kira-kira juga lewat. Mana? Ah, boleh ada cara kau kan? Ira nama. Motor ini tak ikan kan ni? Nah, di calo. Power. Usah. ඒක මාර කොලිටිය එකනේ. ඕ බේරෙන්නේ. මේක මේ අර මේ ඉගව්ව වැඩිකමට අපිට පේන්නේ නැහැ. අම්මර ජනවල බලන්න. හා? නිකම් බලපන්. දෙවිවරු කිව්වා. අපි කියලා
සීසි තේරුම් ගන්න නෙමෙයි බාහිර ලස්සනයි Korea kia රත්තරන් පාට ඒක වෙන මේ චක්‍රාවාතයක් වෙන්න පුළුවන් නේ වෙන චක්‍රාවාතයක් වෙන්න පුළුවන් අර ඒ පා වෙලා යන්නෙත් නෑ බං එහෙම බලාකුලක් වගේ යන්නෙත් නෑ එක තැන තියෙන්නේ ඒක විතරම තියලා මේක මේ මොකක්ද දන්නවද? ඔව් දිවි ලෝකයට යන දොරටුව. දිවි ලෝකයට යන පාරනේ.